රථවාහන නිෂ්පාදන වෙළඳපොළ කියන්නේ ලෝකේ අතිශයින්ම ලාභ ලබන වාණිජ ක්ෂේත්‍රයක්. ඒ වගේම නිමි වාහන විතරක් නෙවෙයි ඒවට අමතර කොටස් ආදී තවත් නිලීන පසුබිම් වෙළඳපොළක්ද නිර්මාණය වෙනවා. වාහන නිෂ්පාදනයට අවතීර්ණ වූ මෑත කාලින් නිෂ්පාදන ආයතන පවා වර්තමානයේ වන විට මහා පරිමාණ ආයතන බවට පත් වෙලා තියෙනවා. අපේ අසල්වැසි ඉන්දියාවත් මුල් කාලයේදී කටුක හා කර්කශ වාහන නිෂ්පාදනය කළත් වර්තමානයේදී ලෝකයේ දැවැන්ත වාහන නිෂ්පාදන සමාගම් රාශියක් තියෙන රටක්. මේ වාහන නිෂ්පාදනය ඇතුළු සමස්ත ඉන්දිය නිෂ්පාදන ආර්ථිකයක් ගොඩ නැගීමට බලපෑවේ ශ්‍රී ජවහර්ලාල් නේරු මහතාගේ ආර්ථික දර්ශනය. 1948 ඉඳලා 1956 කාලය පුරාවට එරට තුළ වාහන ආනයනය සීමා කරලා දේශීය වශයෙන් සීමිත වාහන නිෂ්පාදනය කරන සමාගම් කිහිපයකට පහසුකම් සපයනු ලැබුවා. තරංකාරීත්වය වැඩි වෙන නිසා වාහන නිෂ්පාදනය කරන්න පුළුවන් වුණේ සීමිත වාහන සමාගම් කිහිපයකට පමණයි. ඒ ආයතනත් රාජ්‍ය යාන්ත්‍රණයේ අදිසි හස්තයට යටත්ව තමයි ක්‍රියා කරනු ලැබුවේ. මේ විදිහට හදපු වාහනත් ලොරි බස් වගේ වාණිජ වාහන පමණයි. ඉතින් මේ නේරු ප්‍රතිපත්තිවල ආభాසය මත ලංකාවත් වාහන නිෂ්පාදනයට අවතීර්ණ වුණා කියලා ඔබ දන්නවද? අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ විදිහට ලංකාවේ හදපු අපූර්ව බස් රථයක් පිළිබඳවයි. රැඳී සිටින්න කියලා ආරාධනය කරනවා දවසේ සංවාදය අවසානය වනතෙක්. මේ ලංකාවේ හදපු බස් රථය ගැන කියන්න කලින් අපේ වගේ තුන්වෙනි ලෝකයේ රටවලට කාර්මික සංවර්ධනය වෙනුවෙන් ආධාර අනුබල දුන් තිරේ පිටුපස දේශපාලන වාතාවරණය පිළිබඳවත් දැනුවත් වීම හොඳයි කියලා හිතුවා. දෙවන ලෝක යුද්ධෙන් පස්සේ ධනවාදී හා සමාජවාදී කියලා කඳවුරු දෙකකට ලෝකය බෙදුණා. ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල් ධනවාදී කඳවුරට අයත් වුණා. සෝවියට් සංගමය ඇතුළු රටවල් අයත් වුණේ සමාජවාදී කඳවුරටයි. මේ කඳවුරු දෙක අතර තිබුණේ මතවාදී අරගලයක්. ඒ කියන්නේ සීතල යුද්ධයක්. මේ දෙකටම අයත් වූ රටවල් නොබැදි ජාතීන්ගේ සංගමය කියලා සංවිධානයක් බිහි කරගත්තා. ආසියානු, අප්‍රිකානු හා ලතින් ඇමරිකානු රටවල් රාශියක් මේ සංගමයට අයත් වුණා. මේ අසල්වැසි ඉන්දියාව වගේම ලංකාවත් මේ සංගමයේ සමාජික රටවල්. මේ රටවල් නොබැදි පිළිවෙතක් අනුගමනය කළ නිසා ධනවාදී මෙන්ම සමාජවාදී රටවලිනුත් මූල්‍ය හා තාක්ෂණික දැනුම ලබා ගන්න පුළුවන් වුණා. ඇත්තෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවලට බලවතුන්ගේ මේ බල අරගලය මහඟු අවස්ථාවක් වුණා. ඉතින් අපි කලින් කියපු විදිහට ඉන්දියාවත් තම නිෂ්පාදන ආර්ථිකය ගොඩනැංවීමට පටන් ගත්තේ මේ කාලවකවානුව තුලයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දේශීය යාන්ත්‍රණයක් යටතේ ආර්ථික සංවර්ධනයක් බලාපොරොත්තු වුණා. සංවෘත ආර්ථික රටාවක් තුල දේශීය කර්මාන්ත රාශියක් මේ ඔස්සේ ආරම්භ කෙරුණා. හරි, අපි දැන් කතා කරමු අපි හදපු බස් රථය ගැන. මේ විදිහට ලංකාවේ හදපු පළමු බස් රථය නිර්මාණය වෙන්නේ 1970 දශකයේ. සමගි පෙරමුණ ආණ්ඩුව බලයට පත් වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ලංකා සම සමාජ පක්ෂයත් කොමියුනිස්ට් පක්ෂයත් සන්දානගත වීමෙන්. ඒ වගේම එවක ප්‍රවාහන අමාත්‍ය ධූර දැරුවේ ලෙස්ලි ගුණවර්ධන මහතායි. ඔහු සම සමාජ පක්ෂ නියෝජනය කළ ට්‍රොට්ස්කිවාදී. මේ කාල වකවානුව තුල ඔහුටම ගැලපෙන අයෙක් ළංගම සභාපති වෙලා හිටියා. ඒ අනිල් මුණසිංහ මහතායි. උපසභාපති වුණේ පර්සි ඇහැලියගොඩ මහතායි. ඉතින් මේ කාලය තුලදී ලංකාවට බස් චැසි ආනයනය කළේ බ්‍රිතාන්‍යයෙන් හා ජර්මනියෙන්. එයද ලංකාවේ නිර්මාණය කිරීමට මේ අනුව සැලසුමක් දියත් වුණා. බොඩි ගැසීම කළේ වේරහැරදී. මේ කාලේ බස් රථයකට අවශ්‍ය බොහෝ අංග ලංකාව තුලම නිෂ්පාදනය වුණා. ඒ විදිහට බස් රථයකින් යන පිරිවැයෙන් 70%ක් දේශීය කර්මාන්ත මත රඳවාගත හැකි බව ඔවුන් විසින් පෙන්වා දුන්නා. මීට අවශ්‍ය ලෝහ ලබා ගැනීම ලංකා ලෝහ සංස්ථාවෙනුත් ටයර් ලබා ගැනීම කැලෙන් ටයර් සමාගමෙනුත් හැකියාව තිබුණා. මේ බස් රථය නිර්මාණය කිරීමේ වගකීම පැවරෙන්නේ ලංගම ඉංජිනේරු විමල් ප්‍රේමරත්න මහතාට සහ හෙක්ටර් ප්‍රනාන්දු මහතාටයි. යාන්ත්‍රික ඉංජිනේරු අංශය වෙනුවෙන් එල් සමරජීව මහතා සහ ජේ ෂෙරිෆ් මහතාද මෙම කර්තව්‍යයට දායකත්ව සැපයනු ලැබුවා. යෝජිත බස් රථයේ ඉංජිනේරු සැලැස්මට අනුව ලංකා ලෝහ සංස්ථාවෙන් ලබාගත් ලෝහ බාල්ක දෙකක් සමාන්තරව තබා බ්‍රිටිෂ් ලේලන් චැසිය අනුසාරයෙන් අභිනව වේරහැර බස් රථ චැසිය වැඩ පටන් ගත්තා. බ්‍රිටිෂ් ලේලන් එන්ජිමක් හා ඇක්සල් පමණක් ආනයනික අංග ලෙස යෙදූ මෙම චැසියේ අවලම්බන පද්ධතිය, බැටරිය ඇතුළු විද්‍යුත් පද්ධතිය වගේම අනෙකුත් සියලු දේ දේශීය වශයෙන් නිර්මාණය කළ අංග වුණා. පිට පළාත්වල ඩිපෝල සේවකයන්ද මේ කර්තව්‍යයට දායකත්වය සපයනු ලැබුවා. මේ විදිහට හදපු චැසියේ යෝග්‍යතා පරීක්ෂණය වෙනුවෙන් නාරායන් පිට එක්සැමින කාර්යාලයට යොමු කළත් ඉන් යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. මේ හදපු චැසියේ ප්‍රමිතිය පිළිබඳ ඇති වූ ගැටලුවක් නිසා යෝග්‍යතා සහතිකයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරනු ලැබුවා. මෙතෙක් පැමිණි දුර ආපසු හැරවිය නොහැකිවක් මෙන්ම ලේසියෙන් පරාජය බාර ගැනීමට අකමැති වූ අනිල් මුණසිංහ මහතා අදාළ කාර්ය විය හැකි ආකාරය පිළිබඳව ප්‍රශ්න කළ සිටියා. මේ අනුව යෝග්‍යතා සහතික නිකුත් කිරීමට නම් ටොන් 15ක් පමණ බරක් පටවාගෙන සැතපුම් 3500ක් පමණ දුරක් ගෙන ගොස් පෙන්වන ලෙස නිර්දේශ නිකුත් කරනු ලැබුවා. අභිනව බස් චැසිය මත ටේලරයක් නිර්මාණය කොට ඊට ටොන් 15ක් පමණ බර කළුගල් දමා එක්සැමින කාර්යාලයේ නිලධාරීන්ට සමග කඳුහෙල් බෝක්කු සහිත මංමාවත් දිගේ සැතපුම් 4000ක් පමණ ධාවනය කරන්නට වුණා. මෙසේ ධාවනය කළ පසු යෝග්‍යතා සහතිකය ලබා දීමට නිර්දේශ කෙරුණා.
ඒ වගේම මේ ලියාපදිංචියක් කියුනේ 23 ශ්‍රී 5812 වශයෙන්. මේ අලුතින් හදපු බස් චැසිය බලන්න එවක අග්‍රාමාත්‍ය සිරිමව බණ්ඩාරනායක මැතිණියටද අවශ්‍ය වුණා. අර්ලිගහ මන්දිරයේ පෝටිකව තුළටම ගෙන ගොස් නතර කළ චැසිය දැක එතුමිය මේ අපේ අය හදපු බස් චැසියද කියලා සතුටින් නැසුවලු. මීළඟ දිරුනේ මේ බස් චැසිය සම්පූර්ණ බස් රථයක් කිරීමයි. ඒ වගකීම් පැවරුනේ වේරහැර වැඩපොළට. එවක දකුණු ආසියාවේ විශාලතම වැඩපොළ වේරහැරට නම් මේ බස් බොඩි ගැසීමත් සාමාන්‍ය කටයුත්තක්. බස් බොඩි ගැසීමට අවශ්‍ය උපකරණ වලින් හා විශේෂඥ දැනුමින් සපිරි සේවක මඩුල්ලකින් පොහොසත් මෙම ආයතනය මගින් මාස 6ක් වැනි කෙටි කාලයකින් සම්පූර්ණ බස් රථයක් නිර්මාණය කරනු ලැබුවා. මෙම කාර්යය සාර්ථක කර ගැනීම සඳහා අනිල් මුනිසිංහ මහතා ඇතුළු පිරිස දිවාරය නොබලා වෙහෙසුණා. 1972 වර්ෂයේදී වැඩ නිම කළ මේ බස් රථයට නමක් යෝජනා කිරීමේදී බොහෝ විට සලකා බැලුවේ කිසිම අයෙකුට සම්බන්ධතාවයක් නොමැති ස්වාධීන නමක් යෙදීමටයි. ඒ අනුව සියලු දෙනාගේ එකගතාවය මත ලංකාවන් යන නම යෙදීමට අදහස් කරනු ලැබුවා. බස් රථයේ පළමු ගමනේදී තිබුණේ කතරගමටයි. එදා සිට වසර 7ක් අකණ්ඩව කොළඹ කතරගම අතර මේ බස් රථ සේවය යොදවලා තියෙනවා. ඉතින් මේ හදපු බස් රථයේ සාර්ථකත්වය මත ප්‍රවාහන අමාත්‍ය ලෙස්ලි ගුණවර්ධන මහතා හා ලංගම සභාපති අනිල් මුනිසිංහ මහතා අග්‍රාමාත්‍යතුමනි සමග මේ ආකාරයේ බස් රථ වේරහැරදී නිර්මාණය කිරීම පිළිබඳව සාකච්ඡා කරලා තිනවා. මොකද මේ කාලේ ලංකාවේ කාර්මික සංවර්ධනයට අවශ්‍ය යටිතල පහසුකම් සෝවියට් සංගමය හා චීන සමූහ ආණ්ඩුව ඒ කියන්නේ සමාජවාදී රටවලින් ලබා ගැනීම හැකියාවක් තිබුණ නිසා කොහොමුණත් 1977 ජූලි 21 මැතිවරණයෙන් මැතිනියගේ ආණ්ඩුව ඒ කියන්නේ සමගි පෙරමුණ ආණ්ඩුව පරදා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බලයටපත් වෙනවා. සමගි පෙරමුණ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය වන සංවෘත ආර්ථික ප්‍රතිපත්තියට වඩා වෙනස් ආර්ථික දැක්මක් නව ආණ්ඩුව සතු වුණා. විවෘත ආර්ථිකය කෙරෙහි විශ්වාසය ලැබුණු මේ ආණ්ඩුව එතෙක් පනවා තිබූ ආනයන සීමාද ලිහිල් කරනු ලැබුවා. මේ අනුව රථ වාහන වෙනුවෙන්ද පනවා තිබූ සීමා ලිහිල් වුණා. කලින් පැවති ආණ්ඩුව රාජ්‍ය යාන්ත්‍රණය යටතේ නිෂ්පාදන ආර්ථිකය ගෙන යාමට කටයුතු කළත් මේ නව ආණ්ඩුව කටයුතු කළේ පෞද්ගලික ව්‍යවසාය මත නිෂ්පාදන ආර්ථිකයක් නිර්මාණය කිරීමටයි. ඉතින් මේ නිසා අලුතින් බස් රථ සෑදීම පිළිබඳව සලකා බලලා නැහැ. ඒ වගේම හදපු බස් රථයේ වුවද නිසි සංරක්ෂණයකින් තොරව අවසානයේ ඒ කියන්නේ 1995 දී වෙන්දේසි වෙලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් අපට විවිධ මතවාද තියෙන්න පුළුවන්. කෙනෙකුට කියන්න පුළුවන් මේක ජාතික අපරාධයක් කියලා. තව කෙනෙක් අහන්න පුළුවන් ලාභ ලබන්නේ නැතුව මේ වැඩේ දිගටම කරගෙන යන්න පුළුවන්ද කියලා. සුළුෙන් පටන් ගත්තදී වර්තමානයේ වෙන විට විශාල දියුණුවකට පත් වෙන්න පුළුවන් කියලාත් හිතන්න පුළුවන්. සෝවියට් සංඝයේ බිඳවැටීමෙන් පස්සේ මේ වගේ කර්මාන්තවලට යටිතර පහසුකම් සපයන්නේ කවුද කියලාත් අහන්න පුළුවන්. ඉතින් මේ පිළිබඳ අවසාන නිගමනය ඔබට බාර කරමින් අදට දවසේ සංවාදය හමාර කරනවා. ස්තුතියි.